දවසක් මහදැන මුත්තට අමුතුම විදිහේ ආසාවක් ඇති වුණා. ඒ මොකද්ද දන්නවද? ලස්සන සුදු එළු පැටවෙක් උරතලයට ඇති කරන්න. ඉතින් හැම තැනම එළු පැටියෙක් හොයලා බැලුවා. එක ගොවි පවුලක එළු පැටවෙක් ඉන්න බව මුත්තට ආරංචි වුණා. මුත්තා අනිකට ගියා කීයක් හරි 58ක් ගෙවලා එළු පැටවා ගෙදර අරන් එන්න. ඉතින් මේ ගනුදෙනුව කරන අතරතුරේදී ඔය එළු පැටවම හොරකම් කරන්න හිතාගෙන තවත් හොරු 3 දෙනෙක් එතන හැංගිලා බලන් හිටියා. ළමයිනේ ගෙදර කවුද? මම මේ ආවේ උඹලට කීයක් හරි දීලා අර සුදු එළු පැටවව සල්ලි වලට අරගෙන ගෙදර යන්න. මේ අහුනද මහදැන මුත්තා ඇවිල්ලා. මල්ලියේ මහදැන මුත්ත ඇවිල්ලා අර එළු පැටවව සල්ලි වලට ඉල්ලනවා. මුත්ත ඇවිල්ලා? එහෙනම් ඉතින් අපි ටිකක් වැඩි ගාණක් කියමු. මට ඒකට ඇති ප්‍රශ්නයක් නෑ. තමුසේගෙන එළු පැටවා තමුසේ ගිහින් ඕන ගාණක් කතා කරගන්නවා. 58ක් වැඩිනේ. 54ක් නම් කමක් නෑ. කමක් නෑ ඉතින් දෙනවකෝ ඕකව. ඔය කෙරුණේ වැඩේ යගේට. දැන් ඉතින් එළුවව හොරකම් කරන්න අපි මහන්සි වෙන්න ඕනේ නෑ. උඹලා මං කියන විදියට වැඩේ කරපල්ලා. මගේ රංකොටෝ මං එනකම් බලා හිටියද? දැන් ඉතින් යන් ගෙදර. ඔන්න දැන් ඔතනින් ඔය අකා එනවා. මං කිව්ව විදියට එකෙක් ඉස්සරහට ගිහිල්ලා කියපල්ලා. අනික යම සුදු පැටියෝ තරහ නොවී ගෙදරට. ගෙදර ඇයෝ බලා ඉඳී නුඹ කැන්දන් එයි කියා. නුඹ කැන්දන් එයි කියා. අනික යම සුදු පැටියෝ තරහ නොවී ගෙදරට. ගෙදර ඇයෝ බලා ඉඳී නුඹ කැන්දන් එයි කියා. මොකාද මේ මග රැකගෙන ඉන්න එක? අනේ මුත්තේ මොකද මේ? ඔයාගේ වැදගත්කමට ගැලපෙන වැඩක් කරන්න එපාය. මොකක් කියනවා? තමුසේ මට පැහැදිලි කරලා දෙනවාකෝ තමුසේගේ මේ කියන කතාව මොකක්ද කියලා. අනේ ඇයි මුත්තේ මේ බල්ලෙක් කරේ තියාගෙන මොනවද මේ කරන්නේ? ඔන්න ඕක පාරේ දාලා ඔයා යන්න. ගහන එක නම් ගහලා තියනවා මොලේ කර වෙන්නම. ඔව්වක් ගහන්න එපා යකෝ. එය වයසට හොඳ නෑ. මං යනවා යන්න. බරයි. උඹ පොඩි වුණාට පැටියෝ ගොඩක් බරයි. අම්මෝ යනවා තාම පොඩ්ඩයි. මොකද සීයේ මේ වහු පැටියෙක් කරේ තියාගෙන හනික කොහෙද දුවන්නේ? වහු පැටියෙක්? අනේ වන්දන්නේ. මේ මිනිසුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. ඉතින් මුත්තේ මම කිව්වේ මට ඇහැට පේන දේනේ. පිස්සු මුන්ට හොදටම පිස්සු. තව ටිකයි. මේ බාර මගේ අම්මෝ පැටියෝ උඹ බරයි බං. මගේ කොන්ද. ආපෝ මොකද මේ ඔබතුමා බූරු පැටියෙක් කරගහගෙන යන්නේ? රටේ මිනිස්සු ඔබතුමාට හිනාවේ. තමුසට පිස්සු දෝයි. මේක බූරුවෙක් වෙන්නේ කොහොමද? මේක එළු පැටියෙක් නෙවෙයි. මොකද කන පණුවා මේක හොල්මනක්වත්ද? 3 දෙනෙක්ම මේ කතාව මට කිව්වනේ. අන්තිමේදී එහෙම හිටපු මහදැන මුත්තා අර ලස්සන එළු පැටියව මග දාලා පස්සවත් නොබලා යන්න ගියා.